හැමදාම අර ළමයි හදනවා යුතුයකම් කරනවා රෑ දවල් නැතුව දුක් විඳින මිනිස්සු ටිකක් මේ පන්තියේ හැදෙනවා. අතාරින්න එපා. ඇතෑරියොත් ඔබ පරාදයි. මතක තියාගන්න ඔබ පරාද වෙලා ඔය යාළුවොත් එක්ක විහිළු කර කර ඉන්නකොට සෙට් එකක් හැදිලා උඹලට හෙන ලීඩ් එකක් තියලා ඉස්සරහින් ඉන්නේ. මං කියන්නේ දැන් තාම පරක්කුනේ ඒ ලීඩ් එක තියපු ළමයිගේ ප්‍රමාණයට යන්න. ඒගොල්ලන්ට ලං වෙන්න. එහෙම නැතුව ඔය යාළුවත් එක්ක කතා බහ කරලා මේක දශමෙන් මම මේ කියපු කතාව අමතක කරන්න පුළුවන්. යාළුවත් එක්ක විහිළු කතාවක් කතා කරලා. අවසානයේ ළමයි O level විභාගයේ වෙනකොට ඔයා ඉන්න තැනම ඉඳී ඔයාගේ යාළුවා ළමයි හිතා ගන්න බැරි දුරකට ගිහිල්ලා ඉඳී. මෙතනත් ඉන්නවා දොස්තරලා වෙන මිනිස්සු ඉන්නවා. මෙතනත් ඉන්නවා ඉංජිනේරුවෝ වෙන කට්ටිය ඉන්නවා. මෙතනත් ඉන්නවා අපේ දිනේෂ් සර් ගත්තා වගේ හොඳ BMW කාර් ගන්න කට්ටිය ඉන්නවා. හැබැයි මතක තියාගන්න මෙතනත් ඉන්නවා කුලී වැඩ කරන මිනිස්සු. මෙතනත් බිහි වෙනවා ගෑරේජ් එකේ වැඩ කරන මිනිස්සෙක්. මෙතනත් බිහි වෙනවා ගාමට් එකට යන කෙල්ලක්. මෙතනත් බිහි වෙනවා එක එක මිනිස්සුන්ගෙන් කසාද බඳින මිනිස්සයාගෙන් ඒ නැන්දමලාගෙන් ඒ මාමණ්ඩිලාගෙන් කුණු බැනුම් අහහ බලු විදිහට ඉන්න හැමදාම අර ළමයි හදනවා යුතුයකම් කරනවා රෑ දවල් නැතුව දුක් විඳින මිනිස්සු ටිකක් මේ පන්තියේ හැදෙනවා. මම කියන්නේ ඔයා ඒ තැනට යන්න එපා. ඔයා ඒ තැනට යන්න එපා. ඔයා වෙනස් වෙන්න. යාළුවා මොනවා කරත් කමන්නේ. වටේ පිටේ ඉන්න මිනිස්සු මොනවා කරත් කමන්නේ. මගේ පුතාලා තනියම මේ ගේම් එකට ලෑස්ති වෙන්න. මේ නැගිටපු මිනිස්සු කවදාවත් යාළුවොත් එක්ක එකතු වෙලා කතා බහ කරලා කරපු කට්ටිය නෙමෙයි. Tamanට ඕනේ Taman කරා. Tamanට ජීවිතේ කවදා හරි ඉස්සරහට තව අවුරුදු 10කින් යන්න ඕනේ ගමන ගැන දැන් ඉඳන්ම හිතපු කට්ටිය, දැකපු කට්ටිය. ඒගොල්ලෝ ඉස්සරහට අනාගතය ගැන හීන වෙනුවෙන් කැප වෙච්ච මහන්සි වෙච්ච කට්ටිය.